Hello guys, good morning. අද මගේ ලංකාවේ වල පළවෙනි ෆුල් ඩේ එක. ඊයේ මං ගියා ස්කයි කැබ් එකේ වීඩියෝ එකක් දාලා ඇති මොකක්ද එතනට ගිහින් කරන්න ඕනේ කොහොමද වැඩේ වෙන්නේ ගණන් කොහොමද කියලා. අද මං උදේම යනවා මැන්ග්‍රෝව් ටුවර් එකට. මේකට මං යන්න ඕනේ ජෙටි එකට. ඊ අකුරේ පටන් ගන්න නමක් තිබ්බේ. දැන් මම වාහනයක් ගත්ත නිසා මං ජෙටි එකට යනවා. නැත්තම් ඔයාලට මේ චැනල් හරියේ නැවතේ කියනන් ඒ හරිය ගොඩක් ටුවර් පැකේජස් තියෙන ඔෆර් කරන ඒවා ඉන්ටර්නෙට් එකේ තියෙන අර හොටෙල් පිකප්ස් එක. එහෙම ගියොත් ඔයාලට රිගිට් 100ක් වගේ වෙනවා මං හිතන්නේ. දැන් මගේ පැකේජ් එක රිගිට් 50යි. සහ ඒකෙත් පැකේජස් ಜಾති දෙකක් තියෙනවා මැන්ග්‍රෝව් ටුවර්ස් වල. එක පැකේජ් එකක් යාලා ස්විමින් කරන්න නවතිනවා ප්ලස් ලන්ච් එක යාලගේ පැකේජ් එකේ ඉන්ක්ලූඩඩ්. ඒවා නිකන් රිගිට් 100 120 රේන්ජ් එක යන්නේ. මං ගත්තේ ස්විමින් කරන්න නවත්තන්නේ නැති නිකන් එකම ටුවර් එක යන්නේ. හැබැයි පැය 3 4 ඒ වගේ ගාණක් යනවා කිව්වේ. ඒ වගේ ටුවර් එකක් මං කරන්නේ. ඒකේ ස්විමින් නෑ අනිත් එක රෙස්ටෝරන්ට් එකේ නවත්තනවා ෆ්ලෝරින් රෙස්ටෝරන්ට් කියලා එකක් තියෙන්නේ. ඒකේ නවත්තනවා හැබැයි කෑම අපි ගන්න ඕනේ. එතනට රිගිට් 20ක් වගේ වෙනවා ෆ්‍රයිඩ් රයිස් එක සාමාන්‍ය. ඒ වගේ තමයි වැඩේ වෙන්නේ. ඒ වගේම තව දෙයක් තමයි මේකේ ජෙටි දෙකක් තියෙන ප්‍රධාන වශයෙන් අර කිලින් මොකක්ද ඒ කෝපාක් එක හරි එක ජෙටි එකක් තියෙනවා අනිත් එක ඔය ටී අපරේ පටන් ගන්න දූපතේ එහා කොනේ එකේ පටන් ගත්තොත් නිකන් ටුවර් එක හොඳයි කියලා කිව්ව මම දන්නේ නැත්තද කියලා. හැබැයි කොහොම කරත් එකම රූට් එක යනවා කියලා තමයි කියන්නේ. අපි ගිහිල්ලා බලමු. cheers. hello guys, මං එන ගමන් පාරේ ඇත්තටම මේ සුපිරි views ටිකක් තිබ්බ මං ඒ ටිකත් රෙකෝඩ් කරා. ඊට පස්සේ මං දැන් තැනට ඇවිල්ලා ඉන්නේ මැන්ග්‍රෝව් ටුවර්ස් ගන්න තැනට. දැන් වෙලාව හරියටම 9:00යි. යාලා කිව්වේ ඒ කියන්නේ මම මේකේ බුකින් එක දැම්මේ චැනල් වල තිබ්බ AB ටුවර්ස් කියලා තැනකින් AB මොටෙල් කියලා එකක් තියෙනවා. යාලගෙන් මම වෙන්න ඕනේ. යාලගේ ඉස්සරහ තිබ්බ AB ටුවර්ස් කියලා එකක් රිගිට් 50ට මං කලින් කිව්වා වගේ. ඊට පස්සේ යා මට ලොකේෂන් එක Google Maps වල පෙන්නුවා මෙතනට එන්න ඕනේ කියලා. ඒක මං Google Maps වලින් දාගෙන අද උදේ චැනල් ඉඳන් මෙතනට ඩ්‍රයිව් කරා. කිලෝමීටර් 20 ගානක් තිබ්බ විනාඩි 30ක් වගේ ගියේ. පාර ලස්සනයි. අන්තිම හරියෙන් මාර ලස්සනයි. මේ වගේ ගස් වලින් වට වෙලා දෙපැත්තෙම ගඟ වගේ සීන් එකක් තියෙනවා. අර පැත්තට ගිහිල්ලා බලමු. මගේ මෝටර් රථය මෙතනින් පාක් කරා. මිරර්ස් නවල යන්නේ කොයි එකකට
වඳුරන්ට ඊට පස්සේ නැවුල් පස්සේ ගලවන්න බැරිද? මන් දන්නේ නැහැ. ඒත් මම නවනවා. Okay guys. අර පේන ඇති නේද ගඟ? එතන ගඟ, එතන රූට් තියෙනවා. එතන වාහන පාක් එක, ෆ්‍රී පාකින්. පොඩි බැසිබර කාලක තත්ත්වයක් තියෙන guys. ප්‍රාර්ථනා කරන්න ඕනේ ඉතින් ඊළඟ පැය 3-4 වහින්න එපා කියලා. කියද්දිම පොද වැටෙනවා මන්ද. ඒ තරම් මගේ ලක් එක හොඳයි. මේ බලන්න guys මේ නිකන් පැසල් මොඩිෆයි කරනවා. මේ මොඩිෆිකේෂන් කියන එක කරනවා. ඒ කියන්නේ Nissan Almero එකේම පෙරඩුව බෙසා මාත් විදියට මොඩිෆයි කරලා තියෙනවා. මම උදේට කාලත් නැහැ guys. ඉස්සෙල්ලා මං ගිහින් තැන හොයාගෙන ඊට පස්සේ ඇවිත් බලන්නම් කන්න කොහොමද කියලා. cheers. මෙතන guys නිකන් එක එක tourist agencies companies වගේ තියෙනවා. එයාලා බෙදලා බෝට්ස් වලට දෙන්නේ. දැන් මගේ කරා තන කේලුක් කියලා ගහලා තියෙන තැන මම බිල් එක පෙන්නුවාට පස්සේ දැන් මට එතනට යන්න කියලා කිව්වේ. ෆාතිමා කියලා කෙනෙක් ඉන්නවා ගිහින් හම්බෙන්න කියලා. ඊට පස්සේ එයා මට ස්ටිකර් එකක් දුන්නා ටී-ෂර්ට් එක ගහගන්න කියලා. එහෙම තමයි ඊට පස්සේ බෝට්ස් වල කට්ටිය කම්පැනි එක අඳුරගෙන හරි බෝට් එකට දාගන්න. කෙසල් ගෙඩි වලට නම් කියලා වෙලා යාළුවෝ නේ. බ්‍රේකි වලට ගන්නවා දෙයක්. මට පීසස් එකේ මෙතනක් තියෙනවා. තියෙනවා කෑම. බණම් මාළු එක ජාති විතර මේ තියෙන අවුල පැතුනක් ඉන්නේ අර බෝට් කරක මගේ බඩ හරි සංවේදී මං වගේම තමයි. මෙන්න තියෙනවා guys බෝට්. ඕකට තමයි අපි යන්නේ. මම අර පැකට් කරන් කනවා guys. මෙනු එක තියෙනවා. මම මේ චීස් ස්ටික් රොටි කියන එක විතරක් ගත්ත friends. දැන් ඒක කන්නයි හදන්නේ. මේ තමයි බෝට් ඇක්ටිවිටීස් එක. දැන් guys පොඩ්ඩක් සෙනග මෙතන. මම මගේ ශාකාව ගාවට යනවා. photography sila kaya this is business sitting here metan na safety first guys. ආරම්භයක් ගෝ මෙතන බැලන්ස් එක පිළිබඳ පොඩි සමබරතාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බා. ඒක පෙරියදුරු මහත්තයා විසඳුවා. දැන් අපි පිටත් වෙන්නයි හදන්නේ. පළවෙනියටම රිවර්ස් එකට යනවා පොඩ්ඩක්. පාකින් එකෙන් ගන්න එක තමයි මෙතන ගේම තියෙන්නේ. ආරේල වල වගේ යන්නට. guys විසල් එකකුත් තියෙනවා අතල් එකක් කරන්න පුළුවන්. රියදුර දැතට දෙවි පිටනේ. ඔව් guys මම දැන් ඉන්නේ ලංකාවේ වල මාදුගඟේ. Okay, my name Muhammad. You can call me Oli Mata. Okay, before we start this tour, I explain a little bit for you. Our first place, we go out to open sea. Okay, we stop for you at the San Kilim Geo Forest Park. After that, we go to Bat Cave. Bat Cave, you must go down and walk. Later, I'll give you time inside that. After the Bat Cave, we go to a crocodile cave, but no crocodile, just a ship from outside, look like crocodile here. If you're lucky, low tide water, boat can go inside the cave. If you're not lucky, when high tide, we cannot enter, just see from outside. After that, we through the small river, maybe you can see monkey. Please be careful, your food,
your drink, sometimes monkey will jump inside the boat, take your food or your drink. The food only. After that, we go see the eagle. After the eagle, we go to a last place, fish farm. Around 12:30 or 12:40 like that, we coming back here. Later when I go speed up, please be careful. Your cap, your glasses, your telephone, everything. When drop inside the water is problem to take back. If you say your glasses 100,000, 200,000, I cannot do anything. Okay, please be careful. Please don't put hand outside or play water because water can flash inside the boat. Any woman pregnant inside this boat? Problem. Backside or back pain? yes. Yes. Yes, okay, because you already sit at the back. From here to the back, less pumping. From here to in front. If you have problem, please change seat at the back. Here less bumpy and more bumpy. කොන්දේ අමාරුවේ තියෙන සෙට් එක තමයි මෙතන පිටිපස්සේ ඉන්නේ. If you have problem, please change seat at the back. Any happen? අර එතන මෙයාගේ අතත් එක්ක පිටිපස්සේ තියෙන කන්දර කියන්නේ ගෝරිල්ලා මවුන්ටන් Okay, කියලානේ. අර එහෙම ඉතින් ලොකු ගෝරිල්ලෙක් වගේ පේන්නේ නැහැ. කවන්නේ යාල කියනවා නම් ඒක ගෝරිල්ලා මවුන්ටන් එක තමයි guys. Okay. අර අතන උඩ රේඩා එකක් හරි ලයිට් හවුස් එකක් හරි මොකක් හරි තියෙනවනේ කන්ද උඩ පොඩියට පේනවත් ගන්න. ටිකදුරු මහත්තයා කියද්දි මේ යත්ති බලාගෙන උඩ නෙමෙයි sorry කැප්ස් කන්නාඩියේම හුල ගන්න බලවා කියලා මං හිතුවා මේ මොන පොඩි බෝට් එකක් මොන හුලකද කියලා. හැබැයි දැන් පොඩ්ඩක් තේරෙනවා සීන් එක මේ ඇත්තටම හුලකට යනවා වගේ. මෑක්ස් පොරු කිව්වේ නෑ. අපි දැන් මොහොත පැත්තට ගිහුවා යන්න යාළුවනේ. Beautiful living. Okay, you see the mountain over there? It's not very clear. All belong to Thailand. Guys, අර කන්ද තායිලන්ත වල පුළුවන් ඉතින්. Only way, around 1 hour and a half. ඈත පොඩි නවක් වගේ අයිටම් එකකුත් තියෙනවා. මට මේවනේ ස්පීඩ් බෝට්. roller coasters වල යන්න බෑ. ඔතනද වෙන්නේ නැහැ. Okay, everybody, you see a sign, Kilim Joo Forest Park. Kilim name for all this place and Joo Forest Park from UNESCO. We stop here. If you want to take a picture, you can go in front there, but please quickly, huh? Okay, these trees we call a mangrove.
This place is very special because they can live to the salty water. The road like a filter. You can process salt water to a lot. And then they take out salt by the yellow leaf. Long time before, Langkawi have a lot factory charcoal. They use some mangrove trees for make a charcoal. After Langkawi, di Tira Langkawi, Jepak, no activity like that, all factory. In a mangrove area, so if you lucky, you can see what animal like snake, water monitor lizard, sea otter, monkey, and many kind of birds. They are around the world. Station for mangrove tour we call Kilim. Place you start before we call Tanjung Ru. 2 stations, same activity. We not stop here, we go to Bat Cave in front. මේ තමයි guys අර අනිත් ස්ටේෂන් එක මෙහි ඩොක්ස් යාඩ්ස් දෙකක් තියෙනවා. එකක් කිලින් අනිත් එක ටියන්ජූද මොකක්ද ඒක අපි ටියන්ජූලුනේ ගත්තා. ටියන්ජූද කියලා මම නම් හරියට මතක නැහැ. කොහමද කීයක් උනේ. ඔයාලට මෙතනින් බෝට් රයිඩ් එක ගන්න පුළුවන්. මොකකට අතට ඉතින් රූට් එක එකයි. මේ පටන් ගත්තොත් අර පැත්තට යනවා. එහෙන් පටන් ගත්තොත් මේ පැත්තට එනවා. මේ පැත්තට ගියාත් මේ අර අලුත් දෙයක් වගේ අතට පෝට් එකට මේ ජෙටි එකට වඩා මේ උඩ කළු පාටයි. ආරගේ පොඩි ගෝගල් වගේ තියෙනවා. මිනිස්සු අඩුයි මන්ද එක්ක ගිහින් ඕල් විදිය අරන් කරලා යන සෙට් එක. Everybody here, Bat Cave, you must go down and walk. Inside the cave, please don't carry any food or drink, sometimes monkey. Okay, I don't want monkey by your hand to take the food. Entrance, 1 person, 2 ringgit. Okay, cash only. Over here, I'll give you time until 11. Okay, until 11. Okay, you can take out your life ticket. මේ තමයි බැට් කේව් එකට යන තැන. රින්ගිත් දෙකක් දීලා අපි කෑෂ් විතර ඇක්සෙප්ට් කරන්නේ. එතන ෆයින් ඇවිදලා යන්න ඕනේ. අපේ කෑම ගෙනියන්න එපා කිව්වා. මංකීස් ඉන්නවා කියලා. ඒ වෙලාව 10:35 වගේ 11 වෙනකම් වෙලාව දෙනවා කිව්වා. අපිට ඒක බලලා එන්න. Right guys. Young. Bachelor බලන්න. guys අතර වැඩි වෙලා දෙනවාකට තේරෙනවද? ඒක අර ඕන විදියකට ඔරොත්තු දෙන විදියට පඩි දෙන හදලා දෙන්නේ වැඩි වෙනවා පඩි වෙනවා. ඒ යටපඩි ටික ඔක්කොම ඉලා දෙනවා. යෝ මගේ මිත්‍රයන් මෙහෙත් ඉන්නවා උන්ගෙන් පරිස්සම් වෙන්න කියලා ගහලා තියෙනවා.
ඉතින් අපි පරිස්සම් වෙමු. මෙතනින් එළියට එන්නයි තියෙන්නේ. ඉතින් ඇවිදගෙන යamat තමයි. අන්න තියෙනවා ඩොක් එක. පට්ටියකින් එනකන් බෝට් ටික අයිඩියෙන් අතර නවත්තනවා වගේ 11 විද්‍යාවයි මෙතනට. ආය 12 මාර වෙද්දි අපි ඊව ගත්ත තැනින්ම දානවා කිව්වා. 12 මාර කියන පැය දෙකමාරක් වගේ තමයි රයිඩ් එක යන්නේ. අපිට ඒජන්සි වලින් නම් ඒජන්ස්ලා කියන්නේ ඉතින් පැය 3-4 සමහරවිට හැබැයි 3ටත් වෙන්නත් පුළුවන් මේක ඒක අර ට්‍රිප් එක යන මිනිස්සු එක එක තැන් බලන නවත්තන වෙලාවල් වලදී ගත කරන කාලය අනුව තමයි කිව්වා. ෆ්ලෑෂර්ස් එක ෆොටෝස් ගන්න තහනම් කියලා තියෙනවා. කෑ ගහන්න එපා, සිගරට් බොන්න එපා, ලිස්සලා වැටෙන්න එපා. කවුද ඉතින් හිතලා ලිස්සලා වැටෙන්නේ? ඒ ඉන්නේ මමාලියා ටර්බන්, the flying mama. මෙතනින් අස්සෙන් ගන්න තියෙන්නේ. මම දැන් යන්න හදන්නේ රාවණා ගුහාවට. ලංකාවේ වල රාවණා ගුහාවට. අපි දැන් ඇතුල් වන්නේ දිනෝත් නොපෙනෙන ආලෝක මට්ටමකට. Itu udah bangun no. Kamera torch aku tuh masuk ada ya. Mart siri. Ini ada flashlights ganti. Hari තව එකකට ඇතුල් වෙන්නයි හදන්නේ. හයි ටයිඩ් වෝනින් එකකුත් දාලා තියෙනවා. හයි ටයිඩ් උනොත් මේක යන්න බෑ කියලා කියන්නේ. අද යන්න පුළුවන් වගේ. දැන් විදිය යන්න තියෙන යාළුවනේ. Udah tide ඇවිල්ලා තියෙන්නේ. Hari full වටයක් ගියා.
බැට්ස්ලා හිටියා පොඩි බැට්ස්ලා හිටියේ පැටවුද මන්ද ගොඩක් හිටියා ලයිට් එක දැම්මම පෙනුණා හොඳයි ඉතින් දැන් 11 වෙනකම් පොඩ්ඩක් ඉන්නවා තාම වෙලාව 10:50යි yes guys එතකොට මම මෙතනින් දැනට සමුගන්නවා මම දිනෝත් සචින් ප්‍රතිසොයිසා ලංකාවේ Batcaves සිට guys මා මේ මොහොත වෙන රැඳී සිටින්නේ Batcaves ජැටියේ තාමත් අපේ බෝට්ටුව දර්ශනය වන්නේ නැහැ ඒ කියනවා සමගම අපිට දැක් ගන්නට පුළුවන් උතුරු දිශාවෙන් හරියටම දන්නේ නැහැ උතුරද කියලා කොහොම හරි මෙන්න මේ දිශාවෙන් we are back in the boat අපු පැත්තට ඔය යන සීන් එකක් තියෙන්නේ In this area, all boats must slow down because when we go fast, can make big wave. This problem to fish farm and restaurant here. මේක හෙමින්ලු යන්නේ අපේ රියදුරු මහත්තයා මොකද වේගින් කිය රැල්ල ගිහිල්ලා අර ෆිෂ් ෆාම් සහ රෙස්ටෝරන්ට්ස් හබක් වෙන්න පුළුවන් මේක් සෙන්ස් ඉතින් අපි පොඩ්ඩක් වේගය අඩු කරලා මේ මොහොතේ ධාවනය කරන්නේ ඔබට පේනවා ඇති අර දිශාවෙන් දිස්සන කඩය නම් මේ මොහොතේදී ක්‍රියාත්මක වන්නේ නැහැ ඒකට එන පුරා ගසා ඇති ආකාරයක් තමයි අපිට දිස්වන්නේ නමුත් එහා කඩය කයාකින් බෝට්ටු දෙකක් දෙසමකින් ඉතමත් හොඳ ආකාරයෙන් ක්‍රියාත්මක වන ආකාරයක් අපිට දැක බලා ගන්නට පුළුවන් මට මේක දකිද්දි මතක් වෙන්නේ අර කොළඹ නුවර බස් එකේ ගිහින් අර කන්න නවත්තන කඩ ටික ඒ වගේම පිරිසිදුයි කියලා මම හිතනවා මෙතන කයාකින් කරන්න පුළුවන් වගේ සල්ලි ගල හැබැයි කවුරුත් කරන්නේ සහ ඔක්කොම නිකන් වහලා වගේ තියෙන්නේ මේ හැබැයි මේ දකුණු පැත්තේ අයිනෙන් යන්න අපි නවත්තන්න නැද්ද ඒක කන්න About there we call crocodile fish. You see? That's what. About there we call crocodile fish. That's a shape, huh? I'm sorry, because now water is still high, we cannot go inside. Let's see from outside. හයි රයිඩ් නිසා යාළුවනේ මේක ඇතුලෙන් යන්න බෑ කියලා කියන්නේ Memo ya lah. Buat apa? Buat boleh ke? Buat ni. Hai, wait. අතරින් බෝට් එකක් එනවා අපි ඒක නිසා පොඩ්ඩක් රිවර්ස් එකක් දානවා යාළුවනේ රජතුමාගේ බලන්නගේ බෝට්ටුව දැක්කා අපේ බෝට්ටුව නම් මේකෙන් ගියා කියලා එන්න සතරෙන් ඉන්නේ රියදුරු මහත්තයා අනිත් වෙන කබල් එකක් දුවේද එතන කියලා වෙලා තියෙන්නේ ආලෝක බෝට්ටු ගොඩක් එක තැන පොඩි
ඩීටි බෝට්ටුවට විතරයි යන්න පුළුවන් යාළුවනේ. If you come from India, you watch film Yadin, Hrithik Roshan. යාළුවනේ වඳුරන් Left and right. Same species. ගහේ එක එක වතුරේ අනිත් එක You can swim? No. Because I'm not monkey. අර ගාදල්නේ අර ඩීටි බෝට්ටුව එනකල Big one, boss. Big boss. ये बंदा नहीं बोला हाँ वेरी बिग करी ने सुना है खाया This monkey, we call long-tailed macaque, or we call seafood monkey. In this area, don't have fruit. They eat fish, crab. About that, they know how to swim. Easy for catch a fish. They have two groups. From the right, they like to swim. From the left, don't want to swim. මෙයා කියන විදිහට වම් පැත්තේ ඉන්න වතුර ටික ස්විමින් කරන්න බැරි කට්ටියලු දකුණු පැත්තේ ඉන්න වතුර සෙට් එක ස්විමින් කරන්න පුළුවන් සෙට් එක. උන් මාළුණත් අල්ලන් කනවලු මේ වතුරට දැන්. ඒක පුදුම බෙදීමන්නේ. Selling boat before? Yeah, this is owner. They park the big boat outside and they make around with the small boat. So this area eager. Sailing boat मध्ये මේතන දැන් බෝට් එන්ජින් එකක් සබ්ද කරලා උකුත් සලක්ට ගෙන්න ගන්න හදන්නේ කෑම දාලා The big one. Oh, this area have two species. See the black and white color we call sea eagle, and white head, the brown wings we call brahminica. mountains. Yes. Good big fish. Oh. හිටපු කුස්සෝ මේ දෑවිත්‍යාය යනවලු කඳුවලට You know the eagle, they're married one time only.
until dark. Don't say monkey. Monkey, 1 alpha, they control 15, 20 male, female. They control big. Don't say monkey. Make sure you want to find girlfriend, husband, seem like eagle, huh? කලින් යා කිව්වේ මේ උකුස් වාය කඳුවලට යනවලු ඊට පස්සේ අත්තර මෙයාලට මීට 200 300ක් ඈතින් තියෙන මේ කෑමක් උනත් පේනවා කියලා කියන්නේ. Here a last stop for you, fish farm. Okay, you can take off your life jacket. අන්තිම නවාතැන්පොළ ෆිෂ් ෆාම්, ඒ කියන්නේ ෆිෂ් තෙරපියද? ඉතින් නැත්තම් මාළු වගා කරනවා කන්න මන් දන්නේ බලන්න යාළුවනේ අර බෝට් එකේ බැලන්ස් එක තියෙන විදිහ දකුණට බර. After finish you see fish, you have time, if you want drink coconut juice or you want eat something, have restaurant over there. Okay, I give you time here until 12:30. Okay, until 12:30. Yeah. From here we will be going back. Yeah, just 2 minutes only from here. Ada berapa itu? 40 kilo, 50 kilo ya. Oh, nak mengangkat tak Ini larat fish tu. farm lah guys. Nah, sedut kan. Ini kena fish terapi nih guys. Mereka kalau dah hidup nang Malas gila ni. malu yang baca dia ni. Oh. Ah. එක ජාතියේ මාළු ඉන්නවා යාළුවනේ. බලන්න ඉතින් මෙයාලගේ ජීවිතේ නේද අර මෙච්චර ලොකු මුහුද ගඟ පෙනි මෙන්න පොඩි කොටුවකට වෙලා ඉන්න වෙලා තියෙනවා. මේ බලන්න මු පොළගෙක් වගේ. මම නම් වැඩි මාළු ගැන දන්නේ නැහැ. වැඩි කියන්නේ දන්නේම නැහැ. එන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. Itu belut. Rasanya යාළුවනේ. යාළුවස් වගේ જાතියක් තියෙනවා. මේ පැත්තේ තමයි රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. අතන හිටිය ඉන්දියා සෙට් එකේ බොට්ටේ යාළ මොකක් හරි කියලා ඩ්‍රයිවර් එක කතා කරගෙන යාළව බැස්සවන්න අර රෙස්ටෝරන්ට් එකේ මම දන්නේ වෙනස මොකක්ද කියලා එහෙම තමයි යුනේ අර ඇතින් පේන්නේ අපි නැග්ග චෙටි එක ඊට පස්සේ ඒකෙන් නැගලා මෙන්න මේ පැත්තට ගිහිල්ලා අන්දමන්සි නැත ඉන්දියන් මුහුදට ගිහිල්ලා ඔහොම ගිහින් අර කිලිම් නැෂනල් පාක් කියන එක මේ කන්ද පිටිපස්සේ ඒව බලලා මෙහෙම ඇතුලෙන් ඇවිල්ලා මෙතනින් ඉවර කරා මාදුගඟේ ට්‍රිප් එකක් වගේ තමයි පොඩි වැස්ස ගතියකුත් අර පැත්තෙන් එනවද මන්ද කොහමරි උදේත් වැසි බර තත්ත්වයක් තිබ්බේ මේ ඒත් වැස්සේ නැහැ බලමු මොනවද කන්න තියෙන්නේ කියලා 12:00 වෙනකන් ඉතින් තව විනාඩි 40ක් තියෙනවා කරන්නත් එපේද let's see okay got these options Adik, mango ada tak? මේ
කරන්ට් එක නැහැ නේ යාළුවනේ. ඉතින් මේක වැඩි වෙන්න අනිවාර්යෙන් ලෝඩ් ගණන් එක සාමාන්‍ය එකක් ගන්න ඕන. ගණන් වෙන්නත් ඕනේ ඉතින්. මේන්ලෑන්ඩ් එකෙන් එළියනේ ගේන්න කරන්න වියදම් වැඩි. ඔක්කොම බැටරිස් වලින් මම හිතන්නේ වැඩ ගන්න ජෙනරේටර්ස් බැටරිස්. Number and your receipt bill. Payment counter. චිකන් රයිස් එකක් ගත්තා රිංගිත් 12 තිබ්බේ ෂේප් එකෙන් ලාලා එතන හැටියට ඒක ගණන් වෙයි කියලා. And I'm fruits for 8 lunches. No mango. යාළුවනේ වෙලා තියෙන නිසා මම ඉතින් ඕඩර් කරා ෆ්‍රයිඩ් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් රිංගිත් 12යි නොයි පයිනැපල් ජූස් එකක් ඕඩර් කරා රිංගිත් 10යි රිංගිත් 22යි. ෆ්‍රයිඩ් චිකන් පීසස් දෙකක් වගේ එක ෆ්‍රයිඩ් රයිස් එක ෂේප් වගේ ඉතින් පොඩ්ඩක් පෝෂන් එක ඉතින් දන්නේ නැද්ද මට මදි වගේ. hi guys මම පයිනැපල් ජූස් එකක් ගත්තා මේක රිංගිත් 10ක් වුණා. කෑම කඩේට සමුදීලා නැවතත් අපි යන්නයි හදන්නේ. මැද බෝට්ටුව තමයි අපේ බෝට්ස් ටුවර්. අපි ආවා ෆ්‍රෙන්ඩ්ස් අපි පටන් ගත්ත ජෙටියකටම බලන්න තියෙන පාකින් ස්කේල්ස්. මෙතන තියෙන බෝට් සෙට් එකකින් උඩ ලයිට් එහෙම එල්ලලා තියෙනවා බල්බ්ස් ලස්සනට නිකන් රෑට එහෙම ලස්සනට ඇති මෙතන ජෙටි එකේ. Okay, everybody, now we. එහෙනම් guys සමුගන්නවා තාම ජෙටි එකේ නම මතක නැහැ. හලෝ පොඩ්ඩක් එන්න ජෙටි එකේ නම තාත් ගහලා නැහැ friends. no මේක නෙමෙයි ජෙටි නේ කිලිම් කාස්ට් ජෝෆර්ස් පාක් කියන දේ. okay whatever සමුගන්නවා ජෙටි එක නමක් දාන්නක් ගාලා ටී එකෙන් කොහොමද තිබ්බේ. එහෙනම් දින ඔද්දට සමුගන්නවා ට්‍රින්කොමලි ජෙටි එකේ සිට